ඉතින් ඔන්න කලින් වීඩියෝ වල ගෙනා වගේ මම මේ වීඩියෝ එකේ කතා කරන question set 5. About the direction of New Vision Academy has decided to compilation of information of all the teachers in the educational instruction. The software is being developed by Tarak Software Solution. Some that you are working as senior software engineer in this company. Team and your team are responsible for creating a database for this software. Create the database according to instruction given to you as follows. අපි මේක කරන්න තියෙන්නේ New Vision Academy එකක තීරණය කරලා තියෙනවලු database එකක් හදන්න. ඒක බාර දීලා තියෙන්නේ තාරක software solution එකට. ඊට පස්සේ මම ඒකේ senior software engineer කියලා හිතාගෙන database එක හදන්න තියෙන්නේ. පළවෙනි question එක තියෙනවා විතර create the database called New Vision Academy. දෙවෙනි question එකේ තියෙනවා පළල තියෙන table එක අපි කලින් හදාගත්ත table වගේ table එක හදා ගන්න ඕනේ. තුන්වෙනි question එකේදී අපිට මේකේ තියෙනවා query statements දාන්න. ඉතින් මම මේක මේ database එක හදාගන්න පාවිච්චි කරනවා MySQL workbench එක. අපේ තුන්වෙනි question එකේදී අපි තියෙන query statement question එක සඳහා මම භාවිත කරනවා ADSQL එක. ඉතින් මම මෙන්න මේ විදිහට MySQL එක open කරගන්නවා. new file කියලා new module එකක් හදා ගන්නවා. ඊට පස්සේ මම table name එකේදී අපි දෙනවා මේක දෙන්නේ කියලා තියෙනවා New Vision Academy කියන එක. ඉතින් මම මෙන්න මේක මේ විදිහට copy කරගෙන ගිහිල්ලා මෙතන දානවා. ඊට පස්සේ අපි හදාගත්ත database එක forward engineer කරගන්න ඕනේ. forward engineer කරගන්න කලින් අපි අර කිව්ව diagram එක හදා ගන්න ඕනේ. මෙතනින් මෙන්න මේ විදිහට ඒක ADSQL එක ගන්නත් පුළුවන්. නැත්නම් MySQL workbench එකේම හදන්නත් පුළුවන්. table name එක විදිහට අපි දෙක තියෙන teacher. first column name එක අපි දෙනවා මේකේ දෙන්න කියලා තියෙනවා teachers register එක. second column එක විදිහට first name, third column එකේ gender, fourth column එක විදිහට අපි දෙනවා contact number එක, fifth column name එක අපි දෙනවා තියෙනවා email එක. ඒ සියලුම column names වල අපි දෙන data type එක වාචා. ඉතින් මම ඒක මෙන්න මේ විදිහට හදා ගන්නවා මේකෙත්. first එකේ data type එක අපි වාචා දෙන එක තියෙනවා 10ක්. second column එකේදී අපි දෙනවා මේකේ දෙන එක තියෙනවා first name, third column එකේ අපි දෙන last name,
fourth column එකේ gender මේ විදිහට දාන gender වාචා 10ක් දාගන්නවා. ඊට පස්සේ ඊළඟ column එකේදී අපිට දෙන්න කියලා තියෙනවා contact number එක. ඒකට අපිට වාචා දෙන්න කියලා තියෙනවා 10ක්. ඊට පස්සේ අපිට දෙන්න කියලා තියෙනවා email. email එකේ වාචා දෙන්න අපිට දෙන්න කියලා තියෙනවා 50ක්. ඉතින් මම මේ හදාගෙන database එක save කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක forward engineer කරගන්න ඕනේ. මම මෙන්න මේ විදිහට forward engineer කරගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත database එකත් මම මෙන්න මේ විදිහට forward engineer කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ADSQL එක open කරගන්නවා. ඊට අපි මේක පොඩ්ඩක් refresh කරලා බලන්න ඕනේ. අපි හදාගත්ත database එක මෙන්න මේ විදිහට තියෙනවා මෙතන. ඊට පස්සේ මම මේකට හදාගත්ත table එකට විස්තර දාන්න ඕනේ මේකේ තියෙන විදිහට. මේකේ තියෙනවා teacher register number එක tech 1 first name කුමාර last name මල්ලව gender එක male contact number email ඉතින් ඒ විදිහට දාගන්න ඕනේ. ඉතින් මම එදින මෙන්න මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ අපිට last name දෙන්න ඕනේ. මේ විදිහට last name gender contact number email මේ ටික දීලා තියෙන විදිහට අපි දෙන්න ඕනේ. ඊට පස්සේ මේක
මේ විදිහට හදා ගන්නවා. ඒ විදිහට අර දාලා තිබෙන data ටික මේ විදිහට අපි මේක දා ගන්න ඕනේ. අන්න මේ විදිහට දැන් මගේ 5th question එකත් මම මේ විදිහට හදාගන්නේ.